මේක දැන් අපි ගත්තොත් සමාජයේ දැන් ගොඩාක් දුරට නිවන් දකින කට්ටිය ගොඩක් අඩුයි. පොඩි පිරිසක් වගේ තමයි නිවන් අවබෝධ කරගන්නේ. අපි ගත්තොත් දැන් මෙහෙමයි දැන් අපේ සමාජයේ සිවිල් පිට ඉන්නවා නිවන අවබෝධ කරපු කට්ටිය. මොකද ඒගොල්ලන්ට නිල ඇඳුමක් නැහැ. දැන් අපි කිව්වොත් රාජ්‍ය සේවකයෝ ගත්තොත් රාජ්‍ය සේවකයන්ට පොලිසිය, හමුදාව ඒ වගේ අයට තියෙනවා නිල ඇඳුමක්. ඒ නිල ඇඳුම නිසා ඒගොල්ලන්ට ගෞරවයක් දක්වනවා. දැන් සාමාන්‍යයෙන් පැවිදි ජීවිතය ගත්තොත් පැවිදි අයට ඒ පැවිදි කට්ටියන්ට සිවුරක් තියෙනවා. ඒ සිවුර නිසා ඒ සිවුරට ගෞරව කරනවා. ඒ විදියට නිවන අවබෝධ කරපු අය ඉන්නවා. දැන් අපි හිතමුකෝ මේ ගෘහස්තව කියන්නේ පවුල් වල කියන්නේ ගිහි සැප විඳින කට්ටිය. එයාලට නිල ඇඳුමක් නැහැ. නිල ඇඳුමක් නැති නිසා එයාලා එච්චර ගානකට ගන්න නැහැ. මොකද එයාලට නිල ඇඳුමක් නැහැනේ. ඒ වුණාට මේ නිවනේ කියන ටෙක්නික් එක හොඳට අවුරුදු ගාණක් අධ්‍යයනය කළා අවුරුදු 5 අධ්‍යයනය කළා හොඳට ටෙක්නික් එකක් තියෙන අය ඕන තරම් ඉන්නවා. දැන් මමත් ඒ වගේ මම දැන් අවුරුදු 5-6කට වැඩි ප්‍රමාණයක් මේ ගැන හොඳ අවබෝධයක් ලබලා තියෙන්නේ. ඒ කියන්නේ අපි වගේ අයට සිවිල්ව ඉන්න නිසා එළියට ඇවිල්ලා මේ දේවල් කියන්න මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න අවස්ථාවක් නැහැ. ඒක තමයි මේ ස්වභාවය. ඒ කියන්නේ මේකේ ඇත්ත ස්වභාවය.